මැදින්පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධයන්ට ගොඩක් විශේෂ වගේම වැදගත්කම් රැසක් පිරුණු පොහොය දිනයක්. බුදුරජාණන් වහන්සේ මහා සංඝයා වහන්සේලා 20000ක් සමග වේළුවනාරාමයේ සිට කිඹුල්වත්පුරයට වැඩම කිරීම සිදුවන්නේ මැදින්පුර පසළොස්වක පොහොය දිනයේදී. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේගේ නෑදෑයින්ගේ මානය දුරු කිරීම සඳහා යමා මහ පෙළහැර පෑම, රජකම වස්තුව රාජකීය උරුමය, ධනය බලය මේ සියලුම දේ උතුම් වූ අරමුණක් වෙනුවෙන් දන් දිය හැකි බව ශාක්‍ය වංශික නෑදෑයන්ට පෙන්වා දීමට වෙස්සන්තර ජාතකයේ දේශනා කිරීම, සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේට තෙවන වරට වැඳීම ආදිය සිදු කර ඇත්තේද මැදින්පුර පසළොස්වක පොහොය දිනයේදී. සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගිය පසු සියලු සැප සම්පත් අත්හල යශෝදරා දේවිය බැහැදැකීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භවයන් සිහිපත් කර යශෝදරා දේවියට සඳකිඳුරු ජාතකයේ දේශනා කරන ලද්දේද මැදින් පොහොය දිනයේදී. නන්ද කුමරු සහ රාහුල කුමරුන් පැවිදි කිරීමත් ශාක්‍ය සහ කෝලිය දෙපිරිස නියෝජනය කරමින් තව බොහෝ පිරිසක් බුදුසසුනේ පැවිදි වීමද මැදින්පුර පසළොස්වක පොහොය දිනයේ සිදු වූ බව සඳහන් වෙනවා. කිසි දිනකදී දෙමව්පිය අවසරයකින් තොරව දරුවන් බුද්ධ ශාසනය තුළ පැවිදි කර නොගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන ලද්දේද මැදින් පුන් පොහොය දිනයකදී.